සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලට. ඉතින් අද අපි මේ ගහලා තියෙන මදර්බෝඩ් එක තමයි HP Prodex 400 G3 කියන ඩෙස්ක්ටොප් එකේ මදර්බෝඩ් එකක්. අතරම මේකේ no display issue එකක් තියෙන්නේ. ඉතින් අතරම මම මේ බෝඩ් එක රිපෙයාර් කරලා ඉවරයි. ඔයාලටත් මේක දැනගන්න තමයි මම මේ රිපෙයාර් එක මොකද්ද මම කරලේ කියලා මේ ඔයාලට මම කියන්න හදන්නේ. ඉතින් අතරම මේකේ තිබුණේ යාළුවනේ BIOS issue එකක්. මෙන්න මෙතන යාළුවනේ මේ තියෙන BIOS chip එක. අතර 16 MB BIOS chip එකක් මේකේ තියෙන්නේ. ඉතින් මේකේ ඇත්තටම මම චෙක් කරාට පස්සේ මේකේ ඇත්තටම වෝල්ටේජස් ඔක්කොම හැදුනා. කෝ වෝල්ටේජ් එක RAM ඔක්කොම ඒ ටික හැදෙනවා. නමුත් ඩිස්ප්ලේ නැති කේස් එකක් තිබුණේ. ඉතින් ඒක චෙක් කරාට පස්සේ ඇත්තටම මේකේ BIOS එක කරප්ට් වෙලා තිබුණේ. BIOS එක අරන් රිපෙයාර් කරලා ආයෙ රිෆ්ලෑෂ් කරා. ෆ්ලෑෂ් කරාට පස්සේ යාළුවනේ මේක ඇත්තටම ඩිස්ප්ලේ ආවා. අපි දැන් බලමු මේ BIOS එක මේකේ මම ෆයිල් එක මම ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන විස්තර. ඔයාලට පේනවත් දන්නේ නැහැ. දැන් මම මේ ME ඇනලයිසර් එක මම ඕපන් කරලා තියා ඉන්නේ. ඉතින් ඇත්තටම මේකේ ඔරිජිනල් BIOS එක තමයි මේ තියෙන්නේ. ඔරිජිනල් BIOS එක මේ තියෙන්නේ. ඉතින් අපි ඒක මේ ME ඇනලයිසර් එකට යාළුවනේ දාලා බලමු. ඔයාලට පේනවද නැහැ යාළුවනේ මේ තියෙන්නේ. මේක ඇත්තටම version එක 11.0.0 කියන එක. මේක ඇත්තටම මේ තියෙන මේක තමයි තිබුණ ඔරිජිනල් මේක ෆයිල් සිස්ටම් එක ඉනිෂියලයිස් ඒකෙන් මම කොපි එකක් ගත්තේ දැන් ඒ හින්දා. ඉතින් මේක තමයි මේක ඇත්තටම ඇවිල්ලා යාළුවනාට තේරෙනවා මේ රිලීස් ප්‍රොඩක්ෂන් type එක extracted SKU එක consumer high and chipset එක SPT Iraq HB. ඉතින් ඔය ආකාරයට තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ ෆයිල් එක මම රිපෙයාර් කරගත්තා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම්. මම නැවතත් යාළුවනේ ME ඇනලයිසර් ඕපන් කරගන්නවා. ME ඇනලයිසර් තව එකක්. මේ තියෙනවා රිපෙයාර් කරගත්ත ෆයිල් එක outpin එක. මේක තමයි. ඉතින් මේකේ තියෙනවා ෆයිල් එක. ඔයාලට පේනද යාළුවනේ දැන් බලන්න මම රිපෙයාර් කරගත්ත එකේ මේකේ තිබිච්ච ෆයිල් එකේ මේ තියෙන ෆයිල් දෙක මේ තියෙන ෆයිල් දෙක ඔයාලට පේනවද දන්නේ මේ ෆයිල් දෙක මේ උඩ තියෙන්නේ යාළුවනේ මම රිපෙයාර් කරගත්ත එක. පහළ තියෙන්නේ මේක තමයි ඔරිජිනල් එක. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති ෆයිල් සිස්ටම් ස්ටේට් එක ඉනිෂියලයිස් තියෙන්නේ. ඒක තිබුණු විදිය. ඒ කියන්නේ එක මැෂින් එකක එකපාරක් හරි දිවවණන් ඒ BIOS එක මම අපි හදපු එක BIOS එක එකපාරක් හරි දිවවණන් යාරුනේ මේක ඉනිෂියලයිස් ස්ටේට් එක ඉනිෂියලයිස් කියලා වැටෙන්නේ. ඉතින් මම මුලින්ම රිපෙයාර් මේ ෆයිල් එකම මේ රිපෙයාර් කරලා තියෙන්නේ. ඉතින් රිපෙයාර් කළාට පස්සේ යාළුවනේ මේක අලුත් මැෂින් සිස්ටම් එක දුවලා නැති හින්දා ඔයාලට පේනවද දන්නේ මේක ෆයිල් ස්ටේට් එක මේ කන්ෆිගර්ඩ් කියලා කරලා තියෙනවා. මේක මම මේ රිපෙයාර් කරපු එකක්. ඉතින් අතන මේකේ මොකක් හරි BIOS එකේ BIOS කන්ෆර්ම් එකේ අවුලක් තිබුණ හින්දා තමයි no display ආුනේ. දැන් මම මේක හැදුවා. ඒ කියන්නේ ඒ පරණ BIOS bin එක අරන් ඒක රිපෙයාර් කරාට පස්සේ රිපෙයාර් කරලා මම ආයි රිෆ්ලෑෂ් කරා ඒ මදර්බෝඩ් එකට. ඊට පස්සේ යාළුවනේ ඩිස්ප්ලේ ආවා. තුන් පාරක් රීසෙට් වෙලා ඩිස්ප්ලේ එක ආවා යාළුවනේ. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ කරපු වීඩියෝ එක ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න තුරු ඔයාලට සුබ දවසක් යාළුවනේ.